කීප දෙනෙක් ජොයින් වෙලා ඉන්නවා. ඔයාලට මාව ඇහෙනවද? කමෙන්ට් එකක් දාන්න බලන්න පොඩ්ඩක්. හරි. අද අපි පටන් ගන්නේ 2026 O level දෙසැම්බර් මාසේ තියෙනව නේද? දන්නවනේ මම. ලෙවල් පේපර් එකේ එන ප්‍රතිශත ගණන් ටික අද මොනවද? ප්‍රතිශත. දැනටමත් ඔයාලා මං හිතන්නේ දන්නවා. ප්‍රතිශත ගණන් ටික හදන්න තමයි අපි මේ YouTube live එක දාලා තියෙන්නේ. අද අපි 2010 ඉඳන් අන්තිම අවුරුද්ද 2025-26 O level paper එක වෙනකන් ගණන් ටික මෙතනදී ඩිස්කස් කරනවා. මුලින්ම කියන්න ඕන දරුවෝ අපි මේ පටන් ගන්න තියෙන්නේ 2026 paper එකට ඔයාලගේ ප්‍රතිශත ගණන් ටික කොහොමද හදන්නේ? කොහොමද කරන්නේ? කොහොමද වෙලාව හදාගන්නේ? වෙලාව මැනේජ් කරගන්නේ කොහොමද? අන්න ඒ ටිකත් එක්ක ඔයාලගේ අමතක වෙලා තියෙන තියරි ටික පොඩ්ඩක් මතක් කරලා දෙන්න. රයිට්, පැහැදිලිද? මම WhatsApp එකට දාලා තිබ්බා ගණන් ටික වෙනම අරගෙන. හම්බුණානේ නේ? මං හිතනවා ඔක්කොටම හම්බෙන්නේ නැති කියලා. එහෙම නැත්තම් මං WhatsApp නම්බර එක දෙන්නම්. මට මැසේජ් එකක් දාන්න, මං ඒක සෙන්ඩ් කරන්න. මේ නම්බර එකට WhatsApp මැසේජ් එකක් දාන්න. PDF එක ඔයාලට එවන්න. හරි. දරුවනේ පළවෙනියටම තියෙනවා 2010 ගාන. රයිට්, අපි වීඩියෝ මේකට යන්න. රයිට්, හැමෝම කියව ගන්න. පළවෙනි ගාන විදිහට දීලා තියෙනවා මිනිසෙක් තමා සතු නිවසක්. තමා සතු නිවසක් රුපියල් 4000 බැගින් කුලියට දෙයි. රයිට්. දෙදස් 10 O level අද කියන්නේ මිනිසෙක් තමා සතු නිවසක් මසකට රුපියල් 4000 බැගින් කියලා දෙනවා. කවුරු හරි මිනිස්සෙක් ගාව නිවසක් තියෙනවා. මේ මිනිස්සයා ඒක රුපියල් 4000 ගානේ මාසයකට කුලියට දෙනවලු. එමගින් වර්ෂයකදී ඔහුට ලැබෙන මුදලින් 120ක් නිවාස නඩත්තුව සඳහා යනවලු. රයිට්. මේ තියෙන්නේ මාසයක ගාන. මුලින්ම අපි මොකද කරන්න ඕනේ? අපිට ගාන දීලා තියෙනවා එමගින් වර්ෂයකදී ඔහුට ලැබෙන මුදලින් 120ක් නිවාස නඩත්තුව සඳහා. එහෙනම් මාසයකට රුපියල් 4000යි නම් අපි දන්නවා අවුරුද්දට මාස 12යි. අපි 12න් වැඩි කරනවා. එතකොට මේ මොකක්ද දෙන්නේ? අවුරුදු එකකට මේ මිනිස්සයා ගේ රෙන්ට් එකට දීලා නැත්නම් කුලියට දීලා හොයාගන්න ගාන. පැහැදිලි? රයිට්. ඊළඟට කියනවා වර්ෂයකදී ඔහුට ලැබෙන මුදලින් 120ක් නිවාස නඩත්තුවට. එහෙනම් මේකෙන් 120ක් මොකටද? නිවාස නඩත්තුවට. රයිට්. ඊළඟට කියනවා
නිවාස නඩත්තුව සඳහාද රුපියල් 1200ක් වාර්ෂික වරිපණම් සඳහාද වියදම් කරයි. නම් අනිත් තව රුපියල් 1200ක් මොකටද වියදම් කරන්නේ? වාර්ෂික වරිපණම් ගෙවන්න. වියදම් කරයි. පළවෙනි රෝම ඉලක්කම අහනවා. ඉතින් අහන්නේ පළවෙනි රෝම ඉලක්කම. කුලිය වශයෙන් වර්ෂයකදී ලැබෙන මුදල කොපමණද? අපි දැන්ටම දන්නවා මාසයකට කුලිය 4000යි මාස 12යි අවුරුද්දට. එහෙනම් වර්ෂයකදී ලැබෙන කුලිය මුදල සමාන වෙනවා මාසයකට රුපියල් 4000යි ඒ වගේ මාස 12යි. සුළු කරන්න 4 වරක් 12 48.3යි. කීයද? රුපියල් 48000. ඊළඟට දෙවෙනි එකේ කියනවා නඩත්තුව සඳහා වර්ෂයකදී වැය කරනු ලබන මුදල කොපමණද? මොන නඩත්තුවද? නඩත්තුව සඳහා. නිවාස නඩත්තුවට කොච්චරක්ද වියදම් කරන්නේ? වර්ෂයකදී ලැබෙන කුලී මුදලින් 20%ක්. එහෙනම් අපි දන්නවා නිවාස නඩත්තුවට වියදම් කරන ගාන අපි දන්නවා අවුරුද්දට 48000යි. ඒකෙන් කීයක්ද නිවාස නඩත්තුවට වියදම් කරන්නේ? 20%ක්. right? සුළු කරන්න. බිඳුවට බිඳුවක් කැපෙනවා. 4800 ගුණ කිරීම 2 කියන්නේ රුපියල් 9600යි. ඊළඟට තුන්වෙනි එකේ කියනවා වර්ෂය අවසානයේදී ඔහුට ඉතිරි වන මුදල කොපමණද? වර්ෂය අවසානයේ ඔහුගේ ආදායම කීයද? 48000යි. ඊළඟට නඩත්තුවට යනවා 9600ක්. තව මොනවටද යන්නේ? වරිපණම් ගෙවන්න රුපියල් 1200ක්. ඔය ටික ඔක්කොම අඩු කරාම නේද මිනිස්සයා කියන්නේ මෙයාට එන මේ ඉතිරි වෙන මුදල හොයාගන්න පුළුවන්. ඉතිරි වෙන මුදල එනම් ඉතිරි මුදල සමාන වෙනවා මුළු ආදායම රුපියල් 48000යි නිවාස නඩත්තුවට 9600යි වරිපණම් ගෙවන්න රුපියල් 1200යි. එහෙනම් ආදායමෙන් වියදම අඩු කරන්න ඕනේ. මුළු ආදායම රුපියල් 48000යි. ඒකෙන් අඩු වෙන්න ඕනේ අපි හොයාගත්ත නිවාස නඩත්තුවට රුපියල් 9600යි. ඊළඟට වාර්ෂික වරිපණම් විදියට 1200ක් ගෙවන. ඔය ටික අඩු කරන්න 48000න් මේ ටික අඩු කරපුවාම ඉතිරි මුදල එනවා. එහෙනම් රුපියල් 48000 අඩු කිරීම 9600යි 1200යි කියන්නේ 10යි 800යි. 48000න් 10යි 800ක් අඩු කරපුවාම අපිට උත්තරේ එනවා රුපියල් 30200ක්. පැහැදිලිද?
B කොටස බලන්න. B කොටස කියනවා සමාගමක රුපියල් 10 කොටස් 16 බැගින් මිලදී ගැනීමට. right. මොකක්ද ඒක? කොටස් ගාණක් නේ. right. B කොටස කියනවා මොකක්ද සමාගමක් තියනවලු රුපියල් 10 කොටස් රුපියල් 10 කොටස් කීය ගානේද ගන්නේ රුපියල් 16 ගානේ මිලදී ගැනීමට රුපියල් කීයක්ද යොදවන්නේ 37200ක් යොදවන අයෙකුට එමගින් රුපියල් 4650ක වාර්ෂික ආදායමක් ලැබුණේ නම් සමාගම ගෙවූ වාර්ෂික ලාභාංශය හොයන්න. එහෙනම් කීයක්ද ලාභය හම්බෙන්නේ? අවුරුද්දට ලාභාංශය විදියට 4650ක් හම්බෙනවලු. මොකද්ද කියන්නේ? සමාගමක් තියෙනවා රුපියල් 10 කොටස් රුපියල් 16 ගාණක් මුලදී ගන්නවලු. කොහමද වෙන්නේ? right. එතකොට මේකේ අපි දන්නවා සමාගමක කොටසක වටිනාකම ඊයේද රුපියල් 10යි. අපි දන්නවා එතකොට සමාගම ලාභාංශ ගෙවන්නේ 10ටද 16ටද? රුපියල් 10ට. අපි දන්නවා කොටසක නාමික අගයට තමයි සමාගම මොනවද ගෙවන්නේ? කොටසක නාමික අගයට තමයි සමාගමක් ලාභාංශ ගෙවන්නේ. එතකොට මේ පුද්ගලයා රුපියල් 16 බැගින් තමයි කොටස් මිලදීගෙන තියෙන්නේ. එහෙනම් 16 බැගින් රුපියල් 37200ක් යොදවලා ගත්තනම් අපිට හොයාගන්න පුළුවන් මේ පුද්ගලයා ගත්ත කොටස් ගාණ. right. යොදවපු මුදල රුපියල් 37200යි. කොටසක මිල රුපියල් 16යි. බෙදපුවාම 16යි 16ට 1යි. හයි. දෙකයි 5යි 52කට 16වා 3යි 48යි 40ට 2යි 32යි 80ට 5යි. එහෙනම් අපිට එනවා ගත් කොටස් ගණන 2325ක් කියලා. right. අපි දන්නවා දැන් මෙයා ගත්ත කොටස් ගාන. කොටස් ගාන දන්නවා. කොටසක නාමික අගය දන්නවා. එහෙනම් ලාභාංශ ගෙවන මුළු කොටස් වටිනාකම අපිට හොයාගන්න පුළුවන් බෑයිද? පුළුවන්. එහෙනම් කොටසක නාමික අගයෙන්
කොටස් ගණන වැඩි කරපුවාම ලාභාංශ ගෙවන කොටස් වටිනාකම එනවා. right එහෙනම් අපි හොයමු ලාභාංශ ගෙවන මුදල කොටසක මිල රුපියල් 10යි. ඒ වගේ කොටස් 2325යි. එතකොට රුපියල් 23250ක මුදලකට තමයි මේ ලාභාංශ ගෙවන්නේ. පැහැදිලි? right 23250කට ලාභාංශ විදියට ගෙවලා තියෙනවා 4650ක්. අපිට ඕනේ වාර්ෂික ලාභාංශ ප්‍රතිශතය. කොහොමද හොයන්නේ? ප්‍රතිශතය සමාන වෙනවා කීයකටද මේ ලාභාංශ ගෙවන්නේ? 23250කට. කීයක්ද ගෙවන්නේ? 4650ක්. අපිට ඕනේ කීයකටද? 100කට. බිඳුවක් කැපෙනවා. 4650 බෙදීම 2325 කියන්නේ 1යි 2යි. එහෙනම් ලාභාංශ ප්‍රතිශතය 100ට 20යි. හරි? තේරෙන්නේ නැති තැනක් නොතේරෙන තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඊළඟට 2011 ගාන කියලා තියෙනවා රුපියල් 10 කොටස් රුපියල් 12 බැගින් මිලදී ගත හැකි සමාගමක වාර්ෂික පොලි අනුපාතිකයේ 11යි කියලා. right අපි දත්ත ටික ගාන ලියාගමු. right මම මේ දෙකට AB කියලා දාගන්නම්. right ඒ සමාගමේ කොටසක නාමිකාගේ දීලා තියෙන රුපියල් 10යි. විකුණුම් මිල නැත්තම් ගන්න මිල දීලා තියෙන රුපියල් 12යි. වාර්ෂික පොලි අනුපාතිකය දීලා තියෙනවා 11යි. ඊළඟට බැංකුවක කතන්දරයක් දීලා තියෙනවා බැංකුවේ ස්ථීර තැන්පතු සඳහා වාර්ෂික පොලි අනුපාතිකය 9යි. ඊළඟට කියනවා අනුලා කියලා එක්කෙනෙක් අනුලා ඉහත සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා අනුලා සමාගමේ කොටස් මිලදී ගැනීමටද නිමලා ඉහත බැංකුවේ ස්ථීර තැන්පතුවේ රුපියල් 60000ක මුදල බැගින් යොදවනවලු. එහෙනම් දෙන්නම කීය ගානද යොදවන්නේ? 60000 ගානේ. මුදල් යොදවුව පළවෙනි අනුමානික අනුව අනුලා මිලදීගත් කොටස් ප්‍රමාණය කීපමණද? එහෙනම් පළවෙනි එක
අනුලා මිලදීගත් කොටස් ගණන සමානයි. ඒට අපි දන්නවා අනුලා කීයක්ද දෙව්වේ? රුපියල් 60000ක්. ගන්නේ කොටසක් කීයද? රුපියල් 12කට. රුපියල් 12 ගානේ රුපියල් 60000ක කොටස් ගත්තා කියන්නේ අපිට හොයාගන්න පුළුවන් කොටස් කීයක් ගත්තද කියලා. රුපියල් 60000 බෙදීම කොටසක මිල රුපියල් 12යි. එහෙනම් 1යි 5යි කොටස් කීයද? 5000ක් එනවා. දෙවෙනි එකේ කියනවා අනුලා වර්ෂයකට මෙයින් ලැබෙන ආදායම කොහොමද? අනුලාට වර්ෂයකදී ලැබෙන ආදායම හොයන්න කියලා කියනවා. රයිට්. කොහොමද හොයන්නේ? අපි දන්නවා ඉස්සෙල්ලා ගානෙත් තිබ්බා. කීය ගානේද මොකේදද හම්බෙන්නේ ලාභාංශ? අපි සමාගමක ආයෝජනය කරාට පස්සේ අපිට ලාභාංශ හම්බෙන්නේ මොන මුදලටද? කොටස් වල නාමික අගයට. ඒ කියන්නේ සමාගමෙන් දීලා තියෙන ගාන. සමාගමෙන් මෙච්චර ගාණක් කියලා දීලා තියෙනවා. ඒ ගානට විතරයි හම්බෙන්නේ නේ. ඔබ දන්නවනේ ඒක. එතකොට අපි දන්නවා මේ සමාගමේ ඒ කියන සමාගමේ කොටසක නාමික මිල රුපියල් 10යි. අපි දන්නවා දැන් හොයාගත්තා රුපියල් 5000 කොටස් ගාන තමයි 5000යි. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් කොටස් වල නාමික අගය. කොහොමද හොයන්නේ? කොටස් වල නාමික අගය හොයන්න පුළුවන්. කොටසක මිල රුපියල් 10යි. ඒ වගේ කොටස් 5000ක් අරන් තියෙනවා අනුලා. එහෙනම් රුපියල් 50000යි. තුන්වෙනි එකේ කියනවා පළමු වර්ෂයේ අවසානයේ නිවලාගේ තැන්පතුවේ ඇති මුල මුදල කොපමණද? එහෙනම් නිවලා මොකද කරන්නේ? බැංකුවේ 60000ක් දානවා 109 ගානේ වාර්ෂික පොලි අනුපාතිකයකට. එතකොට එහෙනම් අපිට හොයාගන්න පුළුවන් පළමු වර්ෂයේ අවසානයේ නිමලාගේ බැංකුවේ ඇති තැන්පතු මුදල. කොහොමද හොයන්නේ? නිමලාගේ තැන්පතු මුදල සමානයි කොහොමද හොයන්නේ? 60000ක් 109 ගානේ වාර්ෂික පොලි අනුපාතිකයකට දානවා. කතන්දරේ මොකද්ද මේ? 109 ගානේ දාන්නේ. මොකද්ද ඔය 109 කියන්නේ? අපි රුපියල් 100ක් මේ කියන බැංකුවේ දැම්මට පස්සේ අවුරුද්දක් ගියාට පස්සේ අපිට හම්බෙන ගාණ කීයද? 109යි. ඔය කතන්දරේ තමයි ඔය කියන්නේ. කියන්නේ කොටස් 100කට බැංකුව විසින් කොටස් 9ක් අපිට පොලි විදියට ගෙවනවා. අපි බැංකුවේ සල්ලි දාලා තියෙනවා වෙනුවට කොටස් 100ක් ගත්තොත් ඒකට කොටස් 9ක් අමතරව ගෙවනවා. ඒතර අවුරුදු අවසානයේ ඔයා දාපු 100ක් තියෙනවා බැංකුවෙන් ඔයාට දීපු 9ක් තියෙනවා. ඒතර 100ක් තිබ්බ තැන දැන් තියෙනවා 109ක්. මොකක්ද ඔළුවේ දාගෙන ඔය ගානට යා. නිවල තැන්පත් කරන මුදල කීයද? රුපියල් 60000යි. හම්බෙන පොලිය 109යි. 109ක් කියන්නේ හම්බෙන පොලිය විතරක් නේ. right. අවුරුද්ද අවසානයේ මෙයාගේ නිවල තැන්පත් කර මුදල ඉතුරු වෙනවද නැද්ද? ඉතුරු වෙනවා. එහෙනම් ඒ මුදලයි
හම්බෙන පොලියයි දෙකම නේද අපිට හම්බෙන්නේ ඉතුරු වෙන්නේ. එහෙනම් 109යි. කීයෙන්ද? 100ෙන්. සුළු කරන්න. බිංදු දෙකක් කැපෙනවා. 109 ගුණ කිරීම 600. 109 6න් ගුණ කරන්න 600යි 9ක් 6 54යි නම් 650 4යි බිංදු 2යි. එතකොට පළමු වර්ෂයේ අවසානයේ නිමලාගේ තැන්පතුවේ ඇති මුළු මුදල අපි හොයාගත්ත කීයක්ද? 65400ක්. හතරවෙනි කොටසේ කියනවා පළමු වන වර්ෂයේ අවසානයේ වැඩි වාසියක් ලැබුවේ කවුද? එම වැඩිපුර ලැබූ මුදල කීයද? right. නිමලාගේ බැංකුවේ තැන්පතු මුදල දැන් කීයද? 65400යි. එහෙනම් නිමලා ලැබූ ලාභය කීයද? 65400න් තැන්පත් මුදල 60000ක් අඩු කරපුවාම 5400ක් එනවා. නිමල ලාභනවා 5400ක්. දැන් අපි හොයාගන්න ඕනේ විමල ලබන ලාභය කීයද කියලා. එහෙනම් අපි මෙතනින් හොයාගන්න ඕනේ නිමල ලබන ලාභාංශය කීයද කියලා. කොටස් වල නාමිකාගයට ලාභාංශ ගෙවන්නේ 50000ට කොටස් වල නාමික අපි හොයාගත්ත 50000යි ලාභාංශ ගෙවනවා වර්ෂයකට 111ක්. එහෙනම් 50000ක් තියෙන තැනකට 111ක් බලන්න 111ක් අර කලින් වගේමයි. කොටස් වල වටිනාකම රුපියල් 50000යි ඒක වැඩි කරා 111න් 100ට 111න් 500 වැඩි කිරීම 111 යල් මෙතන අපි ලාභය විතරක් හොයමු. ලාභය සමානයි කොටස් වල නාමිකාගයට ලාභාංශ ගෙවන්නේ රුපියල් 50000යි එකෙන් 100ට 11ක් 500 ගුණ කිරීම 11 කියන්නේ රුපියල් 5500යි. එහෙනම් නිමල ලබනවා රුපියල් 5500ක
රයිට්. එතකොට කවුද වැඩිපුර හම්බෙන්නේ? කාටද හම්බෙන්නේ? නිමලට හම්බෙනවා 5500ක්. සෝරි. එතන අනුලා වෙන්න ඕනේ. පන්දාස් 400යි. වැඩියෙන් හම්බෙන්නේ අනුලාට. කීයක්ද හම්බෙන්නේ? රුපියල් 100ක්. එකේ B කොටස බලන්න. එක්තරා නගර සභාවක් අය කරනු ලබන වාර්ෂික වරපනම් බදු ප්‍රතිශතයේ 12ක් කියලා දීලා තියෙනවා. රයිට්. ඔයාලා දන්නවා වරිපනම් බදු කියන්නේ මොනවද කියලා? සාමාන්‍යයෙන් ගයක් ඉඩමක් ගොඩනැගිල්ලක් නගර සීමාවක තියෙනවා නම් එයාලා ඒ කියන්නේ නගර සභාව විසින් ඔයාලට ලබා දෙන සේවාව වෙනුවෙන් එයාලා එකතු කරන බදු වරිපනම් බදු කියලා කියනවා. නගර සභාවක් අය කරනු ලබන වාර්ෂික බදු ප්‍රතිශතයේ 12යි කියලා දීලා තියෙනවා. නිවසක් සඳහා කාර්තුවකට රුපියල් 1500ක් වරිපනම් ලෙස ගෙවයි නම් රයිට්. කාර්තුවකට කීයක්ද ගෙවන්නේ? 1500ක්. රයිට්. කාර්තුවක් කියන්නේ කොච්චරද? මාස 3ක් නේ. අවුරුද්දෙන් 4න් එකක්. එතකොට අපිට ඕනේ නිවසේ තක්සේරු කළ වටිනාකම. වාර්ෂික වරිපනම් විදියට 12ක් අය කරන ප්‍රාදේශීය සභාවක කාර්තුවකට 1500ක් ගෙවනවලු. රයිට්. කාර්තුවකට 1500යි නම් අපිට හොයාගන්න පුළුවන් මෙයා වර්ෂයකට ගෙවන ගාන. නැත්නම් වර්ෂයකට ගෙවන වරිපනම් මුදලයි වර්ෂයකට ගෙවන වරිපනම් හොයන්නේ අපිට දීලා තියෙන්නේ වාර්ෂික වරිපනම් බදු ප්‍රතිශතය. රයිට්. අපි හොයමු. එහෙනම් වාර්ෂික වරිපනම් බදු මුදල සමාන වෙනවා රුපියල් 1500 වැඩි කිරීම 4 රුපියල් 6000යි. වාර්ෂික බදු මුදල අපි දන්නවා. වාර්ෂික බදු ප්‍රතිශතය අපි දන්නවා. දැන් එහෙනම් අපිට හොයන්න පුළුවන් නේද? තක්සේරු වටිනාකම කොහොමද හොයන්නේ? තක්සේරු වටිනාකම සමානයි කොටස් 12ක් කියන්නේ රුපියල් 6000ක්. තේරුණාද? 100ක් ගත්තොත් කොටස් 12ක් තමයි බදු අය කරන්නේ. පැහැදිලි? එතකොට කොටස් 12ක ප්‍රමාණය මෙන්න මේ ප්‍රමාණය මේ වටිනාකම කීයක්ද? 6000ක්. කොටස් 12ක් කියන්නේ රුපියල් 6000ක්. අපිට ඕනේ කොටස් 100ක 12යි 5යි
500 කුඩු කිරීම 100 කියන්නේ රුපියල් 50000යි. ඊළඟට 2012 2012 මොකක්ද කියන්නේ? මදුරු දැලක නිපැයුම් මිල රුපියල් 600යිලු. මදුරු දැලක නිපැයුම් මිල රුපියල් 600ක් කියලා දීලා තියෙනවා. මදුරු දැලේ නිපැයුම් මිල රුපියල් 600යි. නිපදවන්නා මදුරු දැලක් රුපියල් 120ක ලාභයක් සහිතව විකුණනවලු. එහෙනම් 600න් 120ක් ලාභ තියාගෙන විකුණනවා. පළවෙනියට අහනවා නිපදවන්නා මදුරු දැල විකුණු මිල. එහෙනම් විකුණු මිල සමානයි. මොකද වෙන්නේ? නිෂ්පාදන මිල රුපියල් 600යි. ඒකට 120ක ලාභයක් තියාගන්නවා. එහෙනම් රුපියල් 600ක් තියෙන වටිනාකමක් කීයකටද විකුණන්නේ? 600යි 100ක මදුරු දැලක් 20ක ලාභයක් තියාගෙන විකුණන්නේ කීයටද? 120ට. තේරුණාද? 100ක මදුරු දැලක් රුපියල් 20ක ලාභයක් තියාගෙන 120ට විකුණනවා. එහෙනම් අපිට ඕනේ 600ක මදුරු දැලක් කීයකටද විකුණන්නේ කියලා බලන්න. හය වරක් 120 රුපියල් 720යි. ඊළඟට කියනවා අමුද්‍රව්‍ය වියදම වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස මදුරු දැලක නිපැයුම් මිල වැඩි විය. පෙර ලැබූ 120ක ලාභ ප්‍රතිශතයම ලබා ගැනීම සඳහා නිපදවන්නා මදුරු දැලක් රුපියල් 792කට වියදම් කරනවලු. ඒ කියන්නේ මිල වැඩි වෙච්ච හින්දා දැන් කීයටද විකුණන්නේ? 792කට. හැබැයි ලාභාංශ ප්‍රතිශතය 20ම තමයි. අපෙන් අහන්නේ නිෂ්පාදන වියදම කීයද කියලා. අපි දන්නේ රුපියල් x. නිෂ්පාදන වියදම දන්නේ නැති මිල වැඩි වෙච්ච මදුරු දැලක් 120ක ලාභයක් තියාගෙන දැන් විකුණනවා 792කට. දැන් අපෙන් අහනවා අමුද්‍රව්‍ය මිල වැඩි වෙච්ච හින්දා මදුරු දැලක නිෂ්පාදන මිල වැඩි උනේ කීයකින්ද කියලා. දෙවෙනි කොටසේ යන්නේ අමුද්‍රව්‍ය වියදම වැඩි වූ පසු මදුරු දැයෙල් නිපැයුම් මිල. එහෙනම් අපි දැන් ලියා හොයා ගන්න ඕනේ දැන් විකුණන්නේ 792කට. 792 ලාභාංශ ප්‍රතිශතය ලාභ ප්‍රතිශතය 20ම තමයි. පැහැදිලිද? right එහෙනම් අපි හොයා ගන්න ඕනේ නව නිෂ්පාදන වියදම. කොහොමද හොයන්නේ? ලාභයේ ප්‍රතිශතය 20යි. ඒ කියන්නේ
100ක එකක් දැන් විකුණන්නේ 120ට. මේ 120ට විකුණන එක දැන් කීයද? 792යි. නම් 120ක් කියන්නේ 792ක් නම් අපිට ඕනේ 100ක් කියන්නේ කීයද කියලා. බලන්න 792 බෙදීම 12 12ට 12 ඒවා 1යි 79ට 12 ඒවා 6යි 72යි 7ක් ඉතුරුයි 72ට 6යි 66 වැඩි කිරීම 10 නම් එනවා රුපියල් 660. නව නිෂ්පාදන මිල කීයද එනම්? රුපියල් 660යි. තුන්වෙනි කොටසේ අහනවා මදුරු දැලෙහි නිපදුම් මිල වැඩි වූ ප්‍රමාණය පෙර නිපදුම් මිලෙහි ප්‍රතිශතයක් ලෙස දක්වන්න. මොන මිලෙයිද? මදුරු දැලෙහි නිපදුම් මිල වැඩි වූ ප්‍රමාණය. නිෂ්පාදන දැන් වියදම කීයද? 660යි. ඔයාලා ලොකුවට වරද්දන තැනක් මේක. අපෙන් අහන්නේ මදුරු දැලෙහි නිපැයුම් මිල වැඩි වූ ප්‍රමාණය පෙර නිපැයුම් මිලෙහි ප්‍රතිශතයක් ලෙස දක්වන්න. නිපැයුම් මිලේ වැඩි වූ ප්‍රමාණය. කලින් නිපැයුම් මිල කීයද? රුපියල් 600යි. දැන් කීයද? 660යි. එහෙනම් වැඩි වූ මිල කීයද? අපි ඒක හොයාගමු. සමානයි දැන් මිල රුපියල් 660යි පෙර මිල රුපියල් 600යි එහෙනම් රුපියල් 60ක් තමයි වැඩි වෙලා තියෙන්නේ. අපෙන් අහන්නේ නිපැයුම් මිල වැඩි වූ ප්‍රමාණය පෙර නිපැයූ මිලෙන් ප්‍රතිශතයක් ලෙස. right. පෙර නිපැයුම් මිල රුපියල් 600යි දැන් මිල රුපියල් 60යි එහෙනම් ප්‍රතිශතයක් කරන්න මේක වැඩි කරන්න ඕනේ 100ට 100ෙන් කීයද නම් 100ට 10යි. හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. තේරෙන්නේ නැත්නම් කමෙන්ට් එකක් හරි දාන්න. ඊළඟට B කොටසේ අහනවා 2012 ගානේ එක්තරා නගර සභාවක් නිවසක වාර්ෂික වටිනාකම රුපියල් 24000කට තක්සේරු කර ඇත. මොකක් හරි නගර සභාවක් තියෙනවා. නිවසක් තියෙනවා. නිවසේ වටිනාකම 24000ක් කියලා තක්සේරු කරලා තියෙනවා. වරිපණම් වශයෙන් කාර්තුවකට රුපියල් 840ක් කය කරනවලු. එහෙනම් අපි දන්නවා අවුරුද්දකට හොයන්න 4ෙන් වැඩි කරන්න ඕනේ. සබයි නගර සභාව අය කරනු ලබන වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය. වාර්ෂික ප්‍රතිශතය අහනවා නම් අපි හොයාගන්න ඕනේ මුලින්ම වර්ෂයකට ගෙවන බදු මුදල නැත්නම් වාර්ෂික වරිපණම් මුදල සමානයි කාර්තුවකට රුපියල් 840යි අවුරුද්දට කාර්තු 4යි වැඩි කරාම 840 වැඩි කරන්න 4ෙන්
3360යි. නගර සභාව අය කරන වාර්ෂික බණුපති රටය කියන්නේ කීයද කියලා අහනවා. කොහොමද හදන්නේ? නම් අපි දන්නවා බදු ප්‍රතිශතය සමානයි මේ 3360 අය කරන්නේ කීයකටද? රුපියල් 24000කට. එහෙනම් 24000කට 3360ක් නම් අපිට ඕනේ 100ට කීයක්ද කියලා. තුන්සිය 36 බෙදීම 24 බෙදලා බලන්න. 33ට 1යි 9යි 9ක් ඉතුරුයි. 96ට 24 ඒවා 4යි. එහෙනම් ප්‍රතිශතය එනවා 114ක් කියලා. හරිනේ? දරුනේ මේ උගන්නනව නෙමෙයි මේ කරන්නේ. ඔයාලට පේපර් එකේ එන ගණන් කොහොමද හදන්නේ කියන පොඩි අයිඩියා එකක් දෙන එක විතරයි. ඊළඟට 2013 ඒ කොටසේ කියනවා එක්තරා සමාගමක නාමිකාගේ රුපියල් 100ක් වෙනවලු. සමාගමක් තියෙනවා කොටසක නාමිකාගය රුපියල් 100ක් වෙනවා. වන කොටසක් රුපියල් 80 බැගින් විකුණනවලු. අන්න අඩු වෙලා. කීයටද විකුණන්නේ? 80ට. එම සමාගම වාර්ෂික ලාභාංශ ලෙස 112ක් ගෙවයි. ලාභාංශ විදියට 112ක් ගෙවනවලු. එහි කොටස් වලට ගෙවයි. රවිනාත් රුපියල් ලක්ෂ 4ක් වැය කර. කවුද? රවිනාත් ලක්ෂ 4ක් වැය කර මෙම සමාගමේ යම් කොටස් ගණනක් මිලදී ගනී. යම් කොටස් ගණනක් මිලදී ගනී. පළවෙනි ප්‍රශ්නය අහනවා මිලදී ගන්නා කොටස් ගණන. දෙයක් තියේද? ආයෝජනය කරන මුදල් ලක්ෂ 4යි. කොටසක් ගන්න කීයටද? රුපියල් 80ට. එහෙනම් මිලදී ගන්නා කොටස් ගණන අපිට කොටස් ගන්න එකපාර හොයන්න පුළුවන්. ආයෝජනය කරන මුදල රුපියල් ලක්ෂ 4යි. කොටසක විකුණුම් මිල රුපියල් 80යි. නම් බිඳුවක් කැපෙනවා 40000 බෙදීම 8 කියන්නේ
කොටස් 5000ක් එනවා. දෙවෙනි එකේ අහනවා මිලදී ගන්නා කොටස් වල නාමික අගය කීයද? එහෙනම් ගත්ත කොටස් ගන්න 5000යි කොටසක නාමික අගය අපි දීලා තියෙන රුපියල් 100යි. අපිට කොටස් වල නාමික අගය හොයාගන්න පුළුවන්. කොටසක නාමික අගය රුපියල් 100යි. ඒ වගේ කොටස් 5000යි. එහෙනම් රුපියල් ලක්ෂ 5ක් කියලා එනවා. කොටස් වල නාමික අගය රුපියල් ලක්ෂ 5යි. ඊළඟට තුන්වෙනි කොටසේ අහනවා ලාභාංශ වලින් උපයන වාර්ෂික ආදායම කීයද? තුන්වෙනි කොටස ලාභාංශ වලින් වාර්ෂික උපයන ආදායම කීයක් ගෙවනවද? අවුරුද්දට 112යි. නාමික වටිනාකම ලක්ෂ 5යි. එහෙනම් අපි දන්නවා ලාභාංශ ආදායම සමානයි ආයෝජනය කරන මුදල රුපියල් නාමික වටිනාකම ලක්ෂ 5යි. අවුරුද්දට 112යි. කලින් කතාවමයි. සියයක් තිබ්බොත් ඒකට 100ට කොටස් 12ක් හම්බ වෙනවා. එහෙනම් මේකෙත් 100ක් තිබ්බොත් කොටස් 12යි. බිංදු දෙකක් කැපිලා යනවා. 5000 ගුණ කිරීම 12 කියන්නේ රුපියල් 60000ක් කියලා එනවා. ඊළඟට කියනවා රවිනාත් රැකියාවක නියතු අතර ඔහු රැකියාවෙන් 50000ක මාසික ආදායමක් ලබයි. හතරවෙනි කොටසේ අපෙන් අහනවා කොටස් ලාභාංශ හා රැකියාව මගින් ඔහු උපයන මුළු වාර්ෂික ආදායම කීයද? රවිනාත් රැකියාවක නියතු අතර ඔහු රැකියාවෙන් රුපියල් 50000ක මොන ආදායමක්ද? මාසික ආදායමක්. මාසික ආදායමක් 50000ක් හොයනවා නම් එහෙනම් අපි පළවෙනියට හොයන්න ඕනේ රැකියාවෙන් ලබන වාර්ෂික ආදායම මාසයකට රුපියල් 50,000යි. අවුරුද්දට මාස 12යි. වැඩි කරපුවාම 50,000 වැඩි කිරීම 12 රුපියල් ලක්ෂ 6ක් නේ දෙන්නේ. හතරවෙනි කොටසේ අපෙන් අහන්නේ ඔහු උපයන මුළු වාර්ෂික ආදායම නම් මුළු වාර්ෂික ආදායම සමාන වෙනවා ලාභාංශ ආදායම අවුරුද්දට රුපියල් 60000යි. රැකියාවෙන් ලබන ආදායම රුපියල් ලක්ෂ 6යි. නම් අපි මේ දෙක එකතු කරන්න ඕනේ. රුපියල් 6,60,000යි. ඊළඟට කියනවා වාර්ෂික ආදායමෙන් මුල් රුපියල් ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස් වන අතර ඉතිරි ආදායම සඳහා 104ක බද්දක් අය කෙරේ. මොකද කියන්නේ? වාර්ෂික ආදායමෙන් මෙන්න වාර්ෂික ආදායම අපි දන්නවා 6.60යි. ඒකෙන් පළවෙනි ලක්ෂ 5 බද්දෙන් නිදහස්ලු ඉතිරි ගානට 104ක බද්දක් අය කරනවා.
right මුලින්ම දැන කරන්න ඕනේ මොකද්ද වාර්ෂික ආදායම 6.60යි පළවෙනි ලක්ෂ පහ නිදහස් එහෙනම් අපි හොයාගන්න ඕනේ බදු අය කරන ආදායම මුළු ආදායම රුපියල් 6,60,000යි බද්දෙන් නිදහස් රුපියල් ලක්ෂ 5යි එහෙනම් රුපියල් 1,60,000ක් බදු වලට යටත් වෙනවා. පැහැදිලිද? එහෙනම් බදු අය කරන මුදල කීයද? රුපියල් 1,60,000යි. දැන් අපි හොයාගන්න ඕනේ බදු මුදල කීයද කියලා නේද දැන්? මේ බදු මුදල හොයන්නේ කොහමද? පස්වෙනි කොටසේ යන්නේ වසර අවසානයේදී රවිනාත් ගෙවිය යුතු ආදායම් බදු මුදල කීයද කියලා. බදු මුදල අය කරන්නේ අපි හොයාගත්තා 1.60කට ඒ කියන්නේ 1,60,000කට තමයි බදු අය කරන්නේ. මුළු ආදායම 6.60යි බද්දෙන් නිදහස් ලක්ෂ 5යි. එහෙනම් 6.60න් 50 ලක්ෂ 5ක් අඩු කරපුවාම 1.60ක් එනවා. ඒ මොකද්ද? බදු අය කරන ආදායම. right එහෙනම් බදු මුදල අපිට හොයාගන්න පුළුවන් බදු මුදල සමානයි 100ට කීයක්ද 4යි කීයක්ද බදු මුදලට යටත් වෙන්නේ 1,60,000ක් ඒකෙන් 100ට 4ක් 1600 ගුණ කිරීම 4 කියන්නේ 6,400ක් නේ තොර රවිනාත් බදු විදියට රුපියල් 6,400ක් ගෙවන්න ඕනේ. ඊළඟට B කොටසේ යනවා රුපියල් 1,20,000ක මුදලක් 108ක වාර්ෂික වැල්පොලි අනුපාතිකයක් යටතේ ණයටගත් පුද්ගලයෙකු වසර දෙකකට පසු සම්පූර්ණයෙන් ණය නිදහස් වීමට ආපසු ගෙවිය යුතු මුදල හොයන්න කියලා. කොහොමද දන්නේ? රුපියල් 1,20,000ක මුදලක් 108ක වාර්ෂික වැල්පොලි නම් අවුරුද්දට 108 ගානේ අය කරන වැල්පොලි අනුපාතිකයක් තියෙන. ණයටගත් පුද්ගලයෙකු වසර දෙකකට පසු සම්පූර්ණයෙන් ණය නිදහස් වීමට ආපසු ගෙවිය යුතු මුදල. ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය අවුරුදු දෙක වෙන වෙනම හදන්න පුළුවන්, හදලා එකතු කරන්න පුළුවන්. අපි මේ විදිහට හදලා බලමු. පළවෙනි අවුරුද්ද දැන් ණයට ගන්නවා කීයක්ද 1,20,000ක්. එහෙනම් මෙන්න මේක තමයි ණයට ගන්න මුදල. එහෙනම් අපි දන්නවා පළමු වසර අවසානයේ මුදල මේ 1,20,000ට 100ට 8ක්. ඒ කියන්නේ 100ක් ගත්තනම් ඔයා ගෙවන්න ඕනේ 108ක්. පැහැදිලිද? 100ක් ගත්තොත් 108ක්
ගෙවන්න ඕනේ. එතකොට පළමු වසරේ අවසානයේ මුදල එනවා 1,20,000 වැඩි කිරීම 108 බෙදීම 100. ලියනවා 108 වරක් බිඳුව බිඳුවයි 108 වරක් බිඳුව බිඳුවයි 108 ඒවා දෙකක් 216න් 6 21ක් ඉතුරුයි 108යි 108 වරක් 1 108යි අර 21යි 129යි. ඒතර ඔයා ගෙවන්න ඕනේ 1,29,600 100ක්. මේ මොකද්ද? පළමු වසර අවසානයේ. right. පළමු වසර අවසානයේ කියන්නේ වෙන පළමු වසර අවසානයේ කියන අවුරුද්දක් ගියාට පස්සේ ඔයා ණය නිදාස් වෙන්න ගෙවන්න ඕනේ 1,29,600ක්. පැහැදිලිද? right. දැන් මෙයා නිදාස් වෙනවද පළවෙනි අවුරුද්දේ? නෑ. වසර දෙකකට පසු තමයි මෙයා සම්පූර්ණයෙන් නිදාස් වෙන්නේ. දැන් පළමු වසර අවසානයේ මුදල රුපියල් 1,29,600ක් නම් දෙවන වසරේ ආරම්භයේ මුදල කීයද? අන්න රයිට්. 1,29,600යි. එහෙනම් අපි දන්නවා පළමු වසර අවසානයේ මුදලට තමයි දෙවන වසර මුල පොලිය අය කරන්නේ නේ. එහෙනම් පළමු වසරේදී 1,20,000ක් ණය වෙලා හිටියා මෙයා. පළමු වසර අවසානයේ වෙද්දී 1,29,600ක් ණයයි. right? එතකොට දෙවන වසර අවසානයේ අපි කොහොමද ගන්නෙ? පළවෙනි වසර අවසානයේ මුදල තමයි දෙවන වසරේ මුදල වෙන්නේ. එහෙනම් රුපියල් 1,29,600ක් මේකට 100ට 108ක්. සුළු කරන්න බලන්න. ඇඩ් ගුණ කරන්න. සුළු කරලා දාන්න මම මේක උත්තරේ දාන්නම්. 1,39,960. එහෙනම් මෙයා ගෙවන්න ඕනේ මෙන්න මේ ගාන. එඩුවන් කියන ක්‍රම දෙකක් තියෙනවා කියලා. දෙවෙනි ක්‍රමය කොහමද? අපි එකපාරම ගන්නවා දෙවන සමානයි ගත්ත ණය මුදල රුපියල් 1,20,000යි පළවෙනි අවුරුද්දේදී 100ට 108යි දෙවෙනි අවුරුද්දේදී මේකට 100ට 108යි.
සුළු කරන්න මේ උත්තරේ මෙයි. එක් ලක්ෂ 39,968යි. right 2014 පුද්ගලයෙක් තමා සතු රුපියල් 60 ලක්ෂ 6කින් කීයක්ද මුදල? රුපියල් ලක්ෂ 6කින් කොච්චරක්ද 130ක් යොදවා සමාගමක නාමිකාගේ රුපියල් 25 බැගින් වන ඌ කොටස් කීය ගානේද ගන්නේ? 24 ගානේ ගන්නවලු. ඉතිරි මුදල් ස්ථාවර ගිණුමක දානවලු. එහෙනම් ඉතිරි ගුණන් කියන්නේ 70ක්. තැන්පත් කරයි. පළවෙනි ගානේ අහනවා කොටස් මිලදී ගැනීමට යොදන මුදල 1,80,000ක් බව පෙන්වන්නලු. උත්තරේ දීලා. පළවෙනි ගාන. එහෙනම් මොකද්ද කියන්නේ? තියෙන ගාන තියෙන මුදල ලක්ෂ 6යි. ලක්ෂ 6න් 130ක් තමයි මොකද කරන්නේ? කොටස් මිලදී ගන්න යොදවන්නේ. එහෙනම් අපි දන්නවා හොයාගන්න පුළුවන් කොටස් මිලදී ගැනීමට යෙද වූ මුදල සමානයි ආයෝජනය කර මුදල මුළු මුදල රුපියල් ලක්ෂ 6යි. ලක්ෂ 6න් 130ක් තමයි මෙයා යොදවන්නේ කොටස් මිලදී ගන්න. එහෙනම් 60000 ගුණ කිරීම 3 කියන්නේ කීයද? රුපියල් 1,80,000යි. මිලදීගත් කොටස් වල නාමිකාගේ රුපියල් 1,87,500ක් බව පෙන්වන්නලු. කොහොමද හොයන්නේ? දැන් අපි දන්නවා කොටස් මිලදී ගැනීමට යොද වූ මුදල 1,80,000යි. කොටසක් මිලදී ගත්ත මුදල රුපියල් 24යි. දැන් අපිට කොටස් ගන්න හොයාගන්න බැයිද? පුළුවන්. එහෙනම් අපි කොටස් ගන්න හොයාගමු. කොටස් ගණන සමාන වෙනවා යෙද වූ මුදල රුපියල් 1,80,000යි. ඒක බෙදන්න ඕනේ රුපියල් 24න් කොටසක් ගත්ත මිල. බෙදන්න අයෙන් කැපෙනවා 24ට 6 4යි 18ට 3යි එහෙනම් එනවා 30000 බෙදීම 4 කියන්නේ රුපියල්
7500 සෝරි කොටස් ගානක් අහන්නේ යන්නේ කොටස් කීයද 7500යි එහෙනම් මෙයා 1.80ක් දාලා රුපියල් 24 ගානේ කොටස් 7500ක් ගන්නවා හැබැයි කොටසක නාමික වටිනාකම කීයද රුපියල් 25යි එහෙනම් අපිට හොයාගන්න පුළුවන් කොටස් වල නාමික වටිනාකම කොටස් වල නාමික වටිනාකම සමානයි කොටසක නාමික වටිනාකම රුපියල් 25යි මුළු කොටස් ගණන 7500යි ගුණ කරන්න 25 සරක් බිඳුව 25 බිඳුවක් බිඳුවයි 25 සරක් බිඳුව බිඳුවයි 25 සරක් 5 125න් 5 12ක් ඉතුරුයි 25 සරක් 7 175යි 12යි 187යි බලන්න අර උත්තරය ඇවිල්ලාද කියලා 1,87,500ක් බව ඇවිල්ලානේ right තුන්වෙනි ගාන කියනවා සමාගම වසරකට 100%ක ලාභාංශයක් ගෙවයි නම් මිලදී ගත් කොටස් වලින් ලැබෙන වාර්ෂික ආදායම සොයන්න. මොකද කියන්නේ සමාගම 100%ක ලාභාංශයක් ගෙවනවලු. 100%ක ලාභාංශයක් ගෙවනවා නම් මිලදී ගත් කොටස් වලින් ලැබෙන වාර්ෂික ආදායම. දැන් අපි දන්නවා කොටස් වල නාමික වටිනාකමට තමයි ලාභාංශ ගෙවන්නේ. right? එතකොට අපිට පුළුවන් දැන් අපි දන්නවා කොටස් වල නාමික වටිනාකම. කොටස් වල නාමික වටිනාකම දන්නවා නම් අපිට හොයාගන්න පුළුවන් ලාභාංශ ආදායම. මම එකපාරම හොයනවා. ලාභාංශ ආදායම සමානයි කොටස් නාමික වටිනාකම 1,87,500යි ඒකට 100ට 5ක් තමයි ලාභාංශ ගෙවන්නේ නේ right අපේනවා 5න් වැඩි කරන්න 5 සරක් 5 25යි 2ක් ඉතුරුයි 5 සරක් අද 35යි 2යි 37යි 3ක් ඉතුරුයි 43යි ලාභාංශ ආදායම 9375ක් ඊළඟට අපෙන් අහනවා ගිණුමේ තැන්පත් කරන මුදල දැන් ගිණුමේ තැන්පත් කරන මුදල අපිට හොයාගන්න පුළුවන් ලක්ෂ 6න් 1.80 අඩු කරන්න පුළුවන් එහෙම නැත්නම් ලක්ෂ 6න් 170ක් බලන්න පුළුවන් ඒක 1.80 හොයාගෙන තියෙන ඉඳා අඩු කරලා හදමු බැංකුවේ තැන්පත් මුදල අතේ තිබ්බේ ලක්ෂ 6යි කොටස් ගන්න 1.80ක් ගත්තා එහෙනම් ඉතුරු වෙනවා රුපියල් ලක්ෂ 4යි 20ක් පස්වෙනි ගානේ කියනවා වාර්ෂික වැල්පොලි අනුපාතිකයේ 108ක් නම් මුල් වසර දෙක අවසානයේදී ගිණුමේ ඇති මුළු මුදල ගණනය කරන්න. එහෙනම් මේකට 108ක මොකද්ද දෙන්නේ? වාර්ෂික වැල් පොලියක් දෙනවලු. වාර්ෂික වැල් පොලියක් දෙනවලු 108ක. දැන් අවුරුදු දෙකක් අවසානයේ ගිණුමේ ඇති මුදල කියනවා අපි හදමු එකපාරම
වසර දෙක අවසානයේ ගිණුමේ ඇති මුදල තැන්පත් කරන මුදල රුපියල් ලක්ෂ 4.20යි. පළවෙනි අවුරුද්දේට ඒකට හම්බෙනවා 100ට 108ක්. හම්බෙච්ච පොලියටයි තිබ්බ මුදලටයි තව 108ක් දෙවෙනි අවුරුද්දේදී හම්බෙනවා. බින්දු ටික කැපිලා යනවා. වරක් 108. නම් වසර දෙක අවසානයේදී මෙච්චර ගාණක් තියෙනවා කියලා එනවා. දරුවනේ අද දවසේ කතා කරන අන්තිම ගාන 2015 ගාන හදලා ඊළඟ සතියේත් මේ වගේම සෙට් වෙමු. දෙදස් 15 ගාන පාලිත තමා සතු ගොඩනැගිල්ලක් සඳහා වඩිපනම් බදු ලෙස කාර්තුවකට රුපියල් 750ක් ගෙවනවලු. මොකක් හරි ගොඩනැගිල්ලක් තියෙනවා කාර්තුවකට 750ක් ගෙවනවා. එහෙනම් අපිට අවුරුද්දකට හොයාගන්න පුළුවන් 750 වැඩි කිරීම 4. ගොඩනැගිල්ල සඳහා අය කරන වාර්ෂික බද්ද එහි වාර්ෂික වටිනාකමෙන් 115ක් වෙනවලු. ගොඩනැගිල්ල සඳහා අය කරන වාර්ෂික වරිපනම් බද්ද එහි වාර්ෂික වටිනාකමින් 115ක්. right. අපි දන්නවා වාර්ෂික බද්ද කීයද? කාර්තුවකට 750යි. එහෙනම් වාර්ෂික 750 වැඩි කිරීම 4 රුපියල් 3000යි. කියනවා ගොඩනැගිල්ල සඳහා අය කරන වාර්ෂික වරිපනම් බද්ද එහි වාර්ෂික වටිනාකමින් 115යි. මොකක්ද ඒ කියන්නේ? මෙන්න මේ අය කරන බද්ද මේකේ වාර්ෂික වටිනාකම තක්සේරු වටිනාකම x කියලා ගත්තොත් මේකෙන් 100%ක්ලු. ඒ කියන්නේ x වලින් 115ක් තමයි රුපියල් 3000. අපෙන් පළවෙනියට ප්‍රශ්නය අහනවා පාලිත වසරකට ගෙවන වරිපනම් බද්ද. එහෙනම් අපි හොයාගත්ත පළවෙනි එක වාර්ෂික වරිපනම් බද්ද සමාන වෙනවා කාර්තුවකට රුපියල් 750යි වැඩි කිරීම 4 රුපියල් 3000යි. හරි.
ඊළඟට අහනවා ගොඩනැගිල්ලේ වාර්ෂික වටිනාකම. මොකද්ද කියන්නේ? ගොඩනැගිල්ලේ වාර්ෂික තක්සේරු වටිනාකමෙන් 100ට 15ක්ලු ගෙවන බද්ද. එහෙනම් අපි දන්නවා අපිට හොයන්න පුළුවන් තක්සේරු වටිනාකම එහෙම නැත්නම් ගොඩනැගිල්ලේ වටිනාකම අපිට හොයන්න පුළුවන්. දැන් මෙතන අර කලින් කතාවම තමයි 100ක් තියෙනකොට නම් ඒකෙන් 15ක් තමයි 3000 නේ 100ක් තියෙන තැනකින් 15ක් තමයි කියන්නේ 15ක කොටස තමයි 3000 අපිට ඕනේ x හොයාගන්න. මොකද කරන්නේ? රුපියල් 15ක් කියන්නේ රුපියල් 3000 කියන්නේ කීයද කියලා බලන්න. 15ට 1යි 2යි 200 වැඩි කිරීම 100 කියන්නේ රුපියල් 20. දායන තක්සේරු වටිනාකම කීයද? රුපියල් 20000යි. පාලිත මෙම ගොඩනැගිල්ල ඊළඟ ගානේ කියනවා ඊළඟ කොටස. පාලිත මෙම ගොඩනැගිල්ල මාසකට රුපියල් 20000 බැගින් කුලියට දෙනවා. එහෙනම් මොකද කරන්නේ? මේ ගොඩනැගිල්ල විසිදාහ ගානේ කුලියට දෙනවලු. ඒ සඳහා අත්තිකාරම් මුදල ලෙස ඔහු රුපියල් මාස 6ක කුලිය ගන්නවලු. එහෙනම් මාසයකට රුපියල් 26000 ගානේ කුලිය කීයක් ගන්නවද? මේ අත්තිකාරම් මුදල මාසයකට 20000යි. ඒ වගේ මාස 6ක 1,20,000ක් ගන්නවා. පාලිත ලබා ගන්නා අත්තිකාරම් මුදල. එහෙනම් අපි දන්නවා පාලිත ලබා ගන්නා අත්තිකාරම් මුදල 1,20,000යි. පළවෙනි එකට උත්තරේ දීලා තියෙන පළවෙනි එකනේ තුන්වෙනි එක 3 පාලිත ගන්නා අත්තිකාරම් මුදල සමානයි මාසයකට රුපියල් 20000යි. ඒ වගේ මාස 6ක නම් රුපියල් 1,20,000යි. ඊළඟට කියනවා මෙම අත්තිකාරම් මුදල කොටස් සඳහා වාර්ෂික ලාභාංශ ලෙස 100ට 25ක් ගෙවන සමාගමක කොටස් මිලදී ගැනීම සඳහා යෝජනය කරයි. ඒ කියන්නේ මේ ගත්ත 1,20,000 මොකද කරන්නේ? ලාභාංශ ලෙස 125ක් වර්ෂයකට 125ක් ගෙවන සමාගමක කොටස් මිලදී ගැනීම සඳහා යෝජනය කරනවලු. මෙම සමාගම සතු නාමිකාගේ රුපියල් 100යි. එන නාමිකාගේ කීයද? රුපියල් 100යි. කොටසක් රුපියල් 120ටලු විකුණෙන්නේ. නාමිකාගේ 100ක් වෙන කොටසක් කීයටද විකුණන්නේ? 120ට. හතරවෙනි කොටස අහනවා පාලිත මිලදී ගන්නා කොටස් වල නාමිකාගේ සොයා වසරක් අවසානයේදී ඔහුට ලැබෙන ලාභාංශ ආදායම හොයන්න කියලා. කොහොමද කරන්නේ? පාලිත මිලදී ගන්නා කොටස් වල නාමිකාගේ සොයා. එහෙනම් අපි මුලින්ම මොකද්ද කරන්න ඕනේ? පාලිත ගන්න කොටස් ගන්න හොයාගන්න ඕනේ. කොහොමද හොයන්නේ පාලිත ගන්න කොටස් ගන්න? ආයෝජනය කරන මුදල රුපියල් 1,20,000යි. කොටසක් ගන්න රුපියල් 120ට. එහෙනම් 1,20,000 බෙදීම 120 කියන්නේ අපිට කොටස් ගානන එනවා. නම් කොටස් ගණන සමානයි
ආයෝජන මුදල 1,20,1000යි කොටසක විකුණුම් මිල රුපියල් 120යි නම් කොටස් ගාන එනවා 12000 බෙදීම 12 කියන්නේ කොටස් 1000යි කොටස් 1000ක් කියලා එනවා ඔහු ගන්න කොටස් ගාන දැන් අපිට අහන්නේ පාලිත මිලදී ගන්නා කොටස් වල නාමික අගය සොයා එහෙනම් අපිට නාමික අගය හොයන්න පුළුවන් කොටස් වල නාමික අගය සමානයි කොටසක නාමික අගය රුපියල් 100යි ඒ වගේ කොටස් 1000යි 100 වැඩි කිරීම 1000 කියන්නේ රුපියල් ලක්ෂයක් කියලා එනවා. ඊළඟට අපෙන් අහන්නේ මොකද්ද? වසරක් අවසානයේදී ඔහුද ලැබෙන ලාභාංශය. දැන් අපි දන්නවා කොටස් වල නාමික අගය. ඒ කියන්නේ සමාගම විසින් ලාභාංශ ගෙවන මුදල අපි දන්නවා. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් නේද? මම මෙතෙන්ට ගන්නම් මේක. කරමුකම්. එතකොට කොටස් වල නාමික අගය දීලා අවිල්ලා තියෙන ලක්ෂයක් කියලා නේද රුපියල් ලක්ෂයක් තමයි නාමික වටිනාකම මේකට තමයි 125ක් ගෙවන්නේ නේ බලමු අපි කීයද කියලා එතකොට අපිට එකපාර ලියන්න පුළුවන් ලාභාංශ ආදායම සමානයි ලාභාංශ ගෙවන මුදල රුපියල් ලක්ෂයයි වැඩි කිරීම ලාභාංශය 125යි නම් රුපියල් 25000යි කියලා එනවා. එතකොට පාලිතගේ ලාභාංශ ආදායම රුපියල් 25000ක් කියලා එනවා. right. පස්වෙනි කොටසේ කියනවා සමාගමේ ආයෝජනයෙන් පාලිත ලබන වාර්ෂික ආදායම වාර්ෂික ලාභාංශ ආදායම ගොඩනැගිල්ලේ කුලියට දීමෙන් ඔහු ලබන වාර්ෂික කුලියෙන් 10%කට වඩා වැඩිය යන ප්‍රකාශය සමග ඔබ එකඟ වේද නොවේද යන්න හේතු සහිතව ප්‍රකාශ කරන්නලු. මොකද කියන්නේ සමාගමේ ආයෝජනයෙන් පාලිත ලබන වාර්ෂික ලාභාංශ ආදායම කීයද? රුපියල් 25000යි. ගොඩනැගිල්ල කුලියට දීමෙන් ඔහු ලබන වාර්ෂික කුලියෙන් 10%කට වඩා වැඩි. එහෙනම් මොකද කියන්නේ ගොඩනැගිල්ල කුලියට දීමෙන් ඔහු වාර්ෂයකට කීයක් හොයනවද? අපි ඒක හොයාගන්න ඕනේ. එහෙනම් කුලියට දීමෙන් ලබන වාර්ෂික ආදායම එනවා මාසයකට රුපියල් 20000 ගානේ අවුරුද්දට මාස 12යි. එතකොට 2,40,000ක් කියලා එනවා. මොකද්ද මේ ඉන්නේ? අවුරුද්දට ලැබෙන ආදායම. පස්වෙනි කොටසේ මොකද්ද කියන්නේ? සමාගමෙන් ලැබෙන ලාභාංශ ආදායම ගොඩනැගිල්ල කුලියට දීමෙන් ඔහු ලබන වාර්ෂික කුලියෙන් 10%ක්. ඒත් අපි දන්නවා දැන් වාර්ෂික කුලිය 2,40,000යි. දැන් අපි හොයාගන්න ඕනේ නම් වාර්ෂික ආදායමෙන් 10%ක් කියන්නේ කොච්චරද කියලා.
කුලියට දීමෙන් වාර්ෂික ආදායම ලක්ෂ 2.40යි. එහෙනම් කුලියට දීමෙන් ලැබෙන වාර්ෂික ආදායමෙන් 10% කියන්නේ කීයක්ද කියලා බලන්න. 2,40,000 වැඩි කරනවා 10%ෙන්. කීයද? රුපියල් 24,000ක් කියලා එනවා. right. දැන් අපිට ඇවිල්ලා තියෙනවා ලාභාංශ ආදායම. වර්ෂයකට ලාභාංශ ආදායම 25,000යි. කුලියට දීමෙන් ලැබෙන වාර්ෂික ආදායමෙන් 10% කියන්නේ 24,000යි. right. කෝකද වැඩි? ලාභාංශ ආදායම වැඩි කියලා කියනවා. කියලා තියෙන්නේ මොකද්ද බලන්න. සමාගමේ ආයෝජනයෙන් පාලිත ලබන වාර්ෂික ලාභාංශ ආදායම ගොඩනැගිල්ල කුලියට දීමෙන් ඔහු ලබන වාර්ෂික කුලියෙන් 10%කට වඩා වැඩිය. හරිද වැරදිද? ප්‍රකාශය හරිනේ. ලාභාංශ ආදායම වැඩි කුලී ආදායමෙන් 10%කට වැඩිය. ඒකනේ කියලා තියෙන්නේ. වාර්ෂික ආදායම කුලියට දීමෙන් ලබන වාර්ෂික කුලියෙන් 10%කට වැඩි බව ඔප්පු වෙනවා. එහෙනම් ලාභාංශ ආදායම 25,000යි. කුලියට දීමෙන් ලැබෙන ආදායමෙන් 10% කියන්නේ 24,000යි. 25,000යි 24,000යි අතර වෙනස 1000යි. එතකොට වැඩියෙන් ලාභාංශ ගෙවන ආයතනයේ ඒතර හේතු සහිතව ප්‍රකාශ කරන්න කියන එක ඔය ටික ලියවෙන්න ඕනේ. පැහැදිලිද? හරි. එතකොට අද දවසට මම මේක ඉවර කරනවා. ඊළඟට 2016 ඉඳන් 24 වෙනකන් ගණන් ටික තියෙනවා. ඔයාලට පේපර් එක රියුට් එක හම්බෙලා තියෙනවා. ගණන් ටික හදන්න. WhatsApp නම්බර එක මගේ දීලා තියෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඒකට මැසේජ් එකක් දාන්නකෝ. කතා කරන්න ඕන වෙලාවක ගන්න අවුලක් නැහැ. අපි ලබන ඉරිදාත් මේ වෙලාවට හවස රෑ 7ට ලයිව් එකකින් හම්බෙනවා. ඔයාලගේ තව ඉන්නවා යාළුවෝ සම්පූර්ණ නොමිලේ කරන වැඩක් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඔයාලට තේරෙන්න කතා කරලා කියලා දෙනවා. තේරෙන්නේ නැත්නම් අහගන්න පුළුවන්. ඕනේ ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න පුළුවන්. එතකොට ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් දෙසැම්බර් එක්සෑම් ලියන අය මේකට ජොයින් කරව ගන්න. නිකන් ඔහේ ගෙවෙන වෙලාවනේ. මොනවා හරි වැඩක් වෙනවා නම් ඒක කරගන්න. තව මාස 5ක් 6ක් වගේනේ තියෙන්නේ නේද එක්සෑම් එකට. තව ගණන් ගොඩාක් අපිට හදන්න තියෙනවා. ඒතර පේපර් එකේ සම්පූර්ණ ස්ට්‍රක්චර් එකම අපි මේ වීඩියෝ සීරීස් එකකින් නැත්නම් ලයිව් සීරීස් එකකින් අපි කතා කරනවා. ඔයාලට අද පටන් ගත්තේ ප්‍රතිශත කියන පාඩම. මම 2014 වෙනකන් ගණන් ටික දැන් හදලා තියෙනවා. 2015 වෙනකන්. අපි 2016 ඉඳන් ගණන් ටික මම ලබන ඉරිදා හෝ ඊට කලින් දවසක් මම ඔයාලට WhatsApp group එකට දාන්නම්. ඒක අපි කතා කරලා මේ වැඩේත් ඉවර කරලා ඊළඟට අපි පටන් ගමු මිනිතේ ගණන් ටික හදන්න. ඊළඟට මේ විදිහට මුළු පේපර් එකේම තියෙන හැම ගානක්ම එක්ස්ප්ලেইন කරලා කොහොමද කරන්නේ කොහොමද වෙන්නේ මොනවද කරන්න ඕනේ මොනවද දැනගන්න ඕනේ කියන එක අපි කතා කරමු. ඊට පස්සේ දන්න යාළුවෝ හැමෝටම එන්න කියන්න. channel එක subscribe කරලා තියාගන්න. එතකොට හරි එච්චරයි කියන්න තියෙන්නේ. සුබ දවසක්.